ශ්‍රී ලංකාවේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වෙච්ච චිත්‍රපටයක් රූම් නම්බර් 106 චිත්‍රපටයෙන් ප්‍රධාන වශයෙන් ආමන්ත්‍රණය කරනවා ජනමාධ්‍යවේදීන්ට මං හරි ඒ වගේම සාමාන්‍ය අපි වගේ ජනතාවට. ඉතින් අයියේ අද ප්‍රේක්ෂකයෙක් විදිහට මංගල දර්ශනයේදී මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? මුලින්ම කියන්න ඕන මේක අනිවාර්යෙන් අපේ ලංකාවේ වැඩිහිටි කියන්නේ ඉතින් තරුණ සියලුම දෙනා බලන්න ඕන. මගේ දැක්ම අනුව රූම්ස් යන අය අනිවාර්යෙන් බලන්න ඕන. රූම්ස් යන අය අනිවාර්යෙන් බලන්න ඕන. මොකද හේතුව මේකේ කතා වෙනෝ මාර කතන්දරයක්. අපි හිතන්නේ නැති අපිට හිතන්න බැරි මාර කතාවක් මේක ඇතුලේ කතා වෙනවා. ඉතින් මම හිතන්නේ ඉතාමත් වැදගත් දෙපාරක් හිතන්න ඕන දේවල් ගොඩක් මේ චිත්‍රපටයේ ඇතුලේ තරුණියෝ විදියට දෙපාරක් හිතන්න ඕන කතාවක් මේක ඇතුලේ කතා වෙනවා. පෞල් පසුබිම සහ සමාජය ඇතුලේ තියෙන කතන්දරය මේ අනියම් සම්බන්ධතා එක්ක බැඳිච්ච කතන්දරය සෑහෙන ඛේදවාචකයක් බවට පත් වෙනවා අපි නොදැනුවත්වම. අනියම් සම්බන්ධතා ගොඩක් තියෙනවා ශ්‍රී ලංකාව නෙවෙයි ලෝකෙ හැමතැනම. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක අනිවාර්යෙන් බැලිය යුතු චිත්‍රපටයක්. මේකෙන් අපිට ගන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. ඒක තමයි චිත්‍රපටය ගැන විශේෂයෙන් කියන්න තියෙන්නේ. අනිත් එක මගේ චරිතය මාධ්‍යවේදියෙකුගේ චරිතයක්. ඉතින් මාධ්‍යවේදීන් විදියට දෙපැත්තක් තියෙනවා. සිදුවිය යුතු මෙහෙවර දෙකක් තියෙනවා. හොඳ සහ නරක මේකේ කතා වෙනවා. එතකොට මාධ්‍යවේදියෙක් විදියට ඉන්වෙස්ටිගේෂන් එකක් යන තැනකදී කොහොමද හැසිරිය යුත්තේ? ඒ කියන්නේ ඒක සමහර වෙලාවට හොඳ පැත්තට සපෝට් එකක් වෙනවා නරක පැත්තට සපෝට් එකක් වෙනවා. එතකොට තොරතුරු හොයා ගැනීමේදී ඒක මාර සපෝට් එක වුණා වගේම තොරතුරු මිස් කරගන්නත් එහෙම දෙයක් වෙනවා. ඉතින් ඒ සම්බන්ධව කතාවක් කතා වෙනවා මගේ චරිතය. ඉතින් එහෙම චරිතයක් ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඉස්සරහට මේ චිත්‍රපටය බලුවම.